2011 වර්ෂයේ අගෝස්තු මාසයේ 7 වෙනි ඉරිදා අරුණැල්ල සම්පාදනය කොට ඔබ වෙත ගෙන එන මම සමන්මල් ගුණරත්න. අද අරුණැල්ල තුලින් ශ්‍රී ලංකාවේ වගේම ඕස්ට්‍රේලියාවේ උණුසුම් පුවත් අප අවට මුණ ගැහෙන නෙත ගැටෙන අපට වැදගත් වේයි හැඟෙන කාලීන සිද්ධීන් අල්ලා සැකසූ විශේෂාංග කිහිපයක් ඔබේ රසස්වාදයේ වෙනුවෙන්. Sponsoring 4EB FM. පසුගිය දවසක විලද සංකීර්ණයක ඇවිදගෙන යනකොට මට හමු වුණා ශ්‍රී ලාංකිකයෙක්. වෙනද නොදකපු අලුත් මුහුණක්. ඉතින් පුරුදු විදිහට ලංකාවේ කෙනෙක් වුණ ගමනම අපි ආගිය තොරතුරු විමසනවනේ. මොහුගේ යම්කිසි මං විශේෂත්වයක් දුටුවා. තරුණ වුණත් යම් පැසුණු පෙනුමක් තමයි මට ඔහුගෙන් විද්‍යාමාන වුණේ. කරේ ඉල්ලගෙන යන රෙදි බෑග් එකක අපි අර ඒ දවස්වල කියන හචාචා බෑග් එක පොත් කීපයක් දමාගෙන ඉන්න උදුටුවම මම හිතාගත්ත මොහු ශිෂ්‍යෙක් තමයි කියලා. ඉහළ උපාධියක් කරන ශිෂ්‍යෙක් කියලා තමයි මට හේතු ගන්නුනේ. ඔහු නමින් තුෂාර චමින්ද සමරතුංග. තුෂාර සමග කතා කළා මම දැනගත්තා ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේපල කළමනාකරණය පිළිබඳ උපාධිධාරියෙක්. නාගරික නිවාස කළමනාකරණය පිළිබඳ ස්වීඩනයේ ලූට්ස් විශ්වවිද්‍යාලය වගේම නගර නිර්මාණය පිළිබඳ ගෝල්ඩ් කෝස්ට් බොන් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධීන් දෙකකටම හිමිකම් කියනවා. මේ දවස්වල ඔහු බොන් විශ්වවිද්‍යාලයේම නගර නිර්මාණය පිළිබඳ ආචාර්ය උපාධිය සඳහා තමයි මහන්සි වෙන්නේ. තුෂාර වරලත් නගර නිර්මාණ ශිල්පියෙක්. ඒ කියන්නේ chartered town planner කෙනෙක්. ඒ එකම Australian Planning Institute එකේ පූර්ණ සමාජිකත්වයේ උසුලනවා. ඔහු ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධන අධිකාරියේ නගර නිර්මාණකරුවෙක් හැටියට තමයි රැකියාව කරලා තියෙන්නේ. ඒ අතරවාරයේ තමයි මේ වැඩිදුර අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණලා ඉන්නේ. ඔහු සමග පිළිසඳරේ යෙදෙද්දී මට තේරුම් ගිය එක දෙයක් තමයි වර්තමානයේ අපේ ලංකාවේ යෝජිත දැවැන්ත සංවර්ධන ක්‍රියාවලිය වසර 30ක යුද්ධයෙන් පසුව දියත් කරන්න ලෑස්ති කරලා තියෙන නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා තුෂාරට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඔහු ඒ සඳහා සැදී පැහැදී නොයොසිල්ලෙන් බලන් ඉන්නවා කියලාත් මම තේරුම් ගත්තා. ඉතින් කොහොමද මෙම සංවර්ධන කටයුතු සිද්ධ වෙන්නේ? කොහොමද කරන්න ඕනේ? ඒවායේ තිබිය යුතු ගුණාංග ගැන ඔහුගේ අදහස් අද අරුණල තුලින් සාකච්ඡා කිරීම කාලෝචිතයි කියලා මට හිතුණා. මගේ ආරාධනාව පිළිගෙන තුෂාර අද 4EB ගුවන්විදුලි මැදිරියට පැමිණලා ඉන්නවා අපත් සමග දොඩුමළුවන්. ආයිබෝන් තුෂාර. ආයිබෝන්. අපි දන්නවා ඔබ බොන් විශ්වවිද්‍යාලයේ නගර නිර්මාණය පිළිබඳ ආචාර්ය උපාධිය හදාරනවා කියලා. ඔබගේ ආචාර්ය උපාධියේ විෂයපතය වගේම අදාළ පර්යේෂණ නිබන්ධන අන්තර්ගතය පිළිබඳ කෙටියෙන් සඳහන් කළොත්. ඔව් මම දැනට බොන් විශ්වවිද්‍යාලයේ නගර නිර්මාණය පිළිබඳව ආචාර්ය උපාධිය හදාරනවා. මගේ පර්යේෂණ නිබන්ධනයේ පාදක වෙලා තියෙන්නේ කොළඹ නගරේ ජීවත් වෙන අඩු ආදායම්ලාභී ජනතාවගේ නිවාස ගැටලුවට තිරසර විසඳුමක් ලබා දෙන්නේ කෙසේද කියලා. අපි දන්නවා අද වෙනකොට කොළඹ නගරේ ජීවත් වෙන මුළු ජනගහනයෙන් 51%ක් නැත්නම් අති බහුතරය ජීවත් වෙන්නේ මානව ජනාවාස සඳහා නුසුදුසු නිවාසවල. වෙනත් විදිහෙන් කියනවා නම් පැල්පත් සහ මුඩුක්වල. මේ තත්ත්වය කිසිසේත්ම රටකාරී නගරේකාරී සංවර්ධනයට යෝග්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මොවුන්ගේ මේ නිවාස ගැටලුවට අධිඋස නිවාස එහෙමත් නැත්නම් කොන්ඩොමිනියම් හවුසින් කියන එක කොයි විදිහටද විකල්ප විසඳුමක් හැටියට යොදාගත හැක්කේ කියන එක තමයි මම අධ්‍යයනය කරමින් සිටින්නේ. ඔව් තුෂාර, අපි දන්නවා වසර 30ක් තිස්සේ උතුරේ පැවති ඒ කුරිරු යුද්ධය. ඒ යුද්ධය දැන් නිමා වෙලා ඒ යුද්ධෙන් පසුව ඇත්තටම ශ්‍රී ලංකාව අද වෙනකොට ඉතා දැවැන්ත සංවර්ධන ව්‍යාපාරයකට සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා යොමු වී වෙනවා. ඔබ නියෝජනය කරන නාගරික සංවර්ධන අධිකාරිය මම දන්නවා මෙම සංවර්ධන ව්‍යාපෘතියේ දැවැන්ත කාර්යභාරයක් ඉටු කරන රාජ්‍ය ආයතනය. විශේෂයෙන් භෞතික සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී එම අධිකාරියට තමයි ඒ සඳහා බලය හිමි වෙලා තියෙන්නේ. ඉතින් අපිට කියන්න පුළුවන් ඔබ අධිකාරිය නාගරික සංවර්ධන අධිකාරිය මෙම සංවර්ධන සැලසුම් කොයි ආකාරයකද සකස් කරලා තියෙන්නේ, කොයි ආකාරයකද ප්ලෑන් කරලා තියෙන්නේ කියලා. ඔව් දැන් ඉදිරි සංවර්ධන සැලසුම් ගැන කතා කිරීමට පෙර මම හිතනවා නාගරික සංවර්ධිකාරී කියන්නේ මොකද්ද? ඒ ඇති කිරීමේ මූලික පරමාර්ථ මොකද්ද කියන එක කෙටියෙන් සඳහන් කරොත් වටිනවා කියලා.
1978 අංක 41 දරන නාගරික සංවාධිකාරී පනත යටතේ තමයි නාගරික සංවාධිකාරී පිටවල තියෙන්නේ. මේ ප්‍රධාන පරමාර්ථ ලෙස දක්වලා තියෙන්නේ ඒකාබද්ධ භෞතික සංවාද සැලසුම් සකස් කිරීම. මේ මොකද්ද මේ ඒකාබද්ධ භෞතික සංවාද සැලසුම් කියන්නේ? අපි දන්නවා රටේ විවිධ ආයතන, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඔවුනොවුන්ගේ විෂයපතේ යටතේ සංවාද ව්‍යාපෘතීන් රට තුළ ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ සියලුම සංවාද ව්‍යාපෘතීන් එක් සැලැස්මකට අනුව නිශ්චිත අරමුණක් කරා යොමු කරොත් තමයි මේ අවසාන ප්‍රතිඵලය වඩා සාධාරණ වෙන්නේ. ඒ නිසා තමයි නාගරික සංවාධිකාරිය මේ ඒකාබද්ධ භෞතික සංවාද සැලසුම් කියන එක සකස් කරන්නේ. මේ යටතේ අපි ප්‍රධාන වශයෙන් රටේ සියලුම ආයතන ඒකාබද්ධ කරලා කොටස් 4කින් යුතු සැලසුම් සකස් කරනවා. ජාතික මට්ටමේ සැලසුම්, කලාපීය මට්ටමේ සැලසුම්, දිස්ත්‍රික් මට්ටමේ සැලසුම් සහ පළාත් සැලසුම් කියලා. මේ සැලසුම් සකස් කරන්නේ අපි අවුරුදු 20ක් 30ක් වගේ දීර්ඝ කාලීන නිශ්චිත අරමුණු ඉෂ්ට කර ගැනීමට. පිටපළාත්වල කොළඹින් බාහිරව ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් නැගෙන චෝදනාවක් තමයි හැමදාමත් සංවර්ධන කටයුතු සිද්ධ වෙන්නේ ලැබෙන්නේ කොළඹට පමණයි. පළාත්බද නගරවලට කිසිම පහසුකමක් දියුණුවක් ලැබෙන්නේ නැහැ කියලා. මට මතකයි ඒ දවස්වල පිටපළාත් වාසීන් විහිළුවට වගේ කියපු කතාවක්. කොළඹට කිරි අපිට කැකිරි. ඔබ කොහොමද තුෂාර මෙම තත්ත්වය දකින්නේ? ඔව් දැන් සංවර්ධනය කියන්නේ එක ප්‍රදේශයකට හෝ එක පළාතකට සීමා වෙච්ච එකක් නෙමෙයි. දැන් විශේෂයෙන්ම දැන් නාගරික සංවාධිකාරීන් පිළිවෙල කරන සංවාද සැලසුම් වල ප්‍රධාන පරමාර්ථ වෙලා තියෙන්නේ කොළඹ නගරයට. එහෙම නැත්නම් බස්නාහිර පළාතට පමණක් කේන්ද්‍රගත වෙලා තියෙන මේ සංවර්ධනයේ රටේ සිසු පළාත් වලටත් සමානව ව්‍යාප්ත කිරීමට. ඒ අනුව කොළඹ නගරය ඇරුණාම ප්‍රධාන නගර පහක් කේන්ද්‍ර කරගෙන අපි දෙවන්ත සංවාද ව්‍යාපෘති ආරම්භ කරලා තියෙනවා. ඒ කියන්නේ මෙට්‍රෝ රීජන්ස් විශාල නගර හැටියට සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් හැටියට මඩකලපුව, තිරුකුණාමල්ලේ, යාපනයේ, හම්බන්තොට සහ දඹුල්ල කියන ප්‍රදේශ අඳුනගෙන ඒවටත් කොළඹ නගරයේ සහ බස්නාහිර පළාතට හා සමානවම සියලුම සංවර්ධන කටයුතු ඒ ප්‍රදේශවලට විතන් කිරීමට තමයි දැන් සැලසුම් කරගෙන යන්නේ. මම හිතන්නේ ඒක අපිට අලුත් වගේම හොඳ ප්‍රවෘත්තියක්. සරලව කියනවා නම් ඔබ කියන්නේ කොළඹ තත්වයටම ඒ නගර පහක් වැඩි දියුණු කරනවද? කොයි තත්වයකද කොළඹත් එක්ක සංසන්දනය කළොත් එම ඔව් පැහැදිලිවම ගන්න මොකද්ද? පැහැදිලිවම දැන් කොළඹ නගරේ අපි වෙනම සංවර්ධනය කරනවා. ඒක සැලසුම වෙනම කියන්නම්. නමුත් දැන් මෙච්චර කාල තිබි බොහෝ සංවර්ධනයන් කේන්ද්‍රගත වෙලා තිබි කොළඹ නගරේ සහ බස්නාහිර පළාතට. දැන් කොළඹ නගරේ ගත්තාම මුළු ජාතික නිෂ්පාදන 35ක් වගේ නිෂ්පාදනය කරන්නේ කොළඹ නගරේ. නමුත් මේ තත්ත්වය සාධාරණ නැහැ. මේ සංවර්ධනය සියලුම පළාත් වලට සමානව ව්‍යාප්ත යුතුයි. ඒ නිසා තමයි අර ප්‍රධාන නගර කේන්ද්‍ර කරගෙන සිසු පළාතුත් ඒ සමගාමීව සංවර්ධනය කිරීමට කටයුතු කරන්නේ. දැන් අර කොළඹ නගරය ගත්තාම දැන් ඔබ කිව්වා වගේ අපි කලින් හඳුන්වලා තිබ්බේ කොළඹ නගරය තමයි ලංකාවේ ප්‍රධාන අගනගරය කියලා. දැන් අපි දැන් ඊටත් පොඩ්ඩක් එහාට ගිහිල්ලා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දශකයේ තුල කොළඹ නගරය ආසියාවේ දකුණු ආසියාවේ ප්‍රධාන වාණිජ්‍ය මධ්‍යස්ථානය බවට පත් කරන්න. ඉතින් ඒකේ එක් පියවරක් වශයෙන් තමයි දැන්ට කොළඹ නගරයේ තියෙන සියලුම රාජ්‍ය ආයතන අපගේ අලුත් පරිපාලන නගරය වෙන ශ්‍රී ජාලපුර හායි ආවට ප්‍රදේශ වලට විතන් කරලා තියෙන්නේ. ඒ බලාපොරොත්තු වෙන්නේ වැඩි ඉඩ ප්‍රමාණයක් මේ වාණිජ්‍ය සංවර්ධනය සඳහා කොළඹ නගරය ලබා දීමට. ඒ වගේම තව විශාල ව්‍යාපෘතියක් දැන්ට කොළඹ නගරේ ක්‍රියාත්මක වෙනවා. මම හිතන්නේ ඔබ දන්නවා ඇති ගාලු මෝදුර පිටිය. ඒ ගාලු මෝදුර පිටියට ආසන්නයේ තියෙන මුහුදෙන් අක්කර 400ක් ගොඩ කරලා අලුත්ම නගරයක්. සියලු පහසුකම් සහිත අලුත්ම නගරයක් ඉදිකරන්න සැලසුම් කරලා දැන්ට ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ කියන්නේ ඔබ ලංකාවෙන් එනකොට තිබ්බ නගරයක් නෙමෙයි අලුත් නගරයක්. ඒ කියන්නේ ලංකා සිටියම වෙනස් කළ හැකි ආකාරයේ නගරයක් ඇති කිරීමට දැන් සැලසුම් කරගෙන යනවා. ඉතින් මම හිතන්නේ මේවා තුලින් ඉදිරි වසර කීපය තුළ අපිට විශාල සංවර්ධනයක් රට තුළ බලා ගන්න පුළුවන් වෙයි. තුෂාර බම දන්නවා දර සංවර්ධනය ගැන සැලසුම් නම් ඇත්තටම ගොඩක් ඊට කලිනුත් ඉදිරිපත් වන යම් කාලවලදී එක් දේශපාලන නායකත්වයේ යටතේ දැන් මෙම සැලැස්මේ ඔබට කියන්න පුළුවන්ද කාලපරාසය කොයි කාලෙද මේක ක්‍රියාත්මක වීමට යෝජිත සහ කොයි වකවානුවේද ඒ අවසානය අපිට දකින්න පුළුවන්? ඔව් දැන් අපිට පෞද්ගලික කාලේ කොච්චර හොඳ සැලසුම් තිබ්බත් අපි දන්නවා අපිට සාපකාරී යුද්ධයක්, ඒ කියන්නේ අවුරුද්දයක යුද්ධයකට අතරමැදි තමයි අපි සීලුම් සංවර්ධන කටයුතු කරන්න අවස්ථාව ලැබිලා තිබ්බේ. ඒ කියන්නේ රජය අරුණාම පුද්ගලික අංශයේ විදේශ ආයෝජකව ලංකාවට එන නොවන තත්ත්වයක් තිබ්බේ. ඉතින් ඒ තුළ අපි කොච්චර සැලසුම් සකස් කරත් ප්‍රායෝගිකව අපිට ඒක ක්‍රියාත්මක කිරීමේ
ගැටලුවක් තිබ්බා. නමුත් 2009 පස්සේ ඇතිවිලා තියෙන මේ සාමකාමී පරිසරය තුල මම හිතනවා අපිට නිශ්චිත අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට ලොකු සංවර්ධනයක් කිරීමට හැකි වෙයි. ඇත්ත වශයෙන්ම දැන් අපි සංවර්ධනයක් සකස් කරන්නේ අවුරුදු 10කට 15කට වගේ. නමුත් ඒ කාලය තුල අපි ලබා ගත යුතු ඉලක්ක තියෙනවා. ඒ ඉලක්ක අපි නිශ්චිත කාලෙදී ලබා ගන්න ඕනේ. පැහැදිලිවම කියනවා දැන් මම කියපු කලින් සඳහන් කරපු දෙකම. ඒ කියන්නේ කොළඹ නගරයේ දකුණු ආසියාවේ ප්‍රධාන වාණිජ්‍ය මධ්‍යස්ථාන කිරීම වැඩපිළිවෙල දැන් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව තමයි කොළඹ නගරයේ තියෙන ගොඩක් රාජ්‍ය ආයතන අපි කොළඹෙන් පිට පළාත් වලට විතන් කරලා ඒ ප්‍රදේශ සංවර්ධනය සඳහා ලබා දී තියෙන්නේ. එතකොට අර මුහුද කොට කරලා කරන ව්‍යාපෘතිය දැන්ට ආරම්භ කරලා තියෙනවා. දැන් අපි කරන ව්‍යාපෘති ගොඩක් දැන්ට ආරම්භ කරලා සැලසුම් මට්ටමේ නෙමෙයි දැන් ප්‍රායෝගික ක්‍රියාත්මක කරන ව්‍යාපෘති තමයි. මේවා ඉදිරි අවුරුදු 2-3 තුනදී ප්‍රතිඵල අපිට දැක ගන්න පුළුවන් වෙයි කියලා අපි බොහොම අපේක්ෂා සහගතව ඉන්නවා. අපි දැන් මද විරාමයක් ලබා ගනිමු. ශ්‍රී ලංකාවේ මෙම යෝජිත සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ආයෝජනයන් කෙසේද සිද්ධ වෙන්නේ? විදේශගත ශ්‍රී ලාංකිකයන් හැටියට අපිටත් ඒ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්ද? දායක වෙන්න පුළුවන්ද කියලා පසුව සාකච්ඡා කරමු.